හරියටම අවුරුද්දක් වගේ පොඩි කාලයක් ඇතුළත ඔයාගේ කොණ්ඩේ හරි පිළිවෙලකට වවා ගන්න කොහොමද කියලා අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. මම පාවිච්චි කරපු වැදගත් tricks සහ tips කීපයක් මම ඔයාලත් එක්ක share කරගන්නවා. Step number 1. ඔයා කොණ්ඩේ වවන්න කලින් මුලින්ම කරන්න ඕනේ ඔයාගේ සම්පූර්ණ කොණ්ඩේ එකම level එකට එනකම් කපා ගන්න එක. උදාහරණයක් විදිහට ඔයා වටෙන් අඩු කර කර උඩ කොණ්ඩේ විතරක් වැවුවොත් ඔයාට අන්තිමට කැත ලුක් එකක් එන්න පුළුවන්. මොකද හැමෝට මේ විදිහට කොණ්ඩේ වල ගැලපෙන්නේ නැහැ. මාත් මුලදි කරපු ලොකුම ගොන් වැඩක් තමයි මේදී. ඊට පස්සේ උඩ කොණ්ඩේ ගානට වටේ කොණ්ඩේ වවා ගන්නත් සෑහෙන කට්ටක් යනවා. ඉතින් ඔයා කොණ්ඩේ වවන්න හිතන් ඉන්නවනම් මේ ගොන් වැඩේ කොයිම වෙලාවකවත් කරන්න එපා. Step number 2. ඉතින් කාලෙත් එක්ක ඔයාගේ කොණ්ඩේ වැවිගෙන එනකොට ඔයාට මූණ දෙන්න වෙන ඊළඟ අභියෝගය තමයි ඔයාගේ කන දෙපැත්තෙන් කොණ්ඩගස් එළියට පනින එක. ඉතින් මේකට මම කරපු දෙයක් තමයි මම hair band එකක් use කරා. තව ඔයාට කොහේ හරි යනකොට ස්කාර්ෆ් එකක් බැඳගෙන යන්නත් පුළුවන්. ඉතින් මතක තියාගන්න ඔයා කොණ්ඩේ වවන කාලේ ඔයාට පාස් කරගන්න ඕනේ අමාරුම ටයිම් පීරියඩ් එක තමයි මේ කාලේ. ඉතින් ඔයා මේ කාලේ අල්ලන් හිටියා කියන්නේ එතනින් එහාට කොණ්ඩේ වවන එක ඔයාට ගේමක්ම නැති වෙනවා. Step number 3. ඊළඟට අපි බලමු ඔයාගේ කොණ්ඩේ ඉක්මනට වවා ගන්න පුළුවන් ටිප්ස් මොනවාද කියලා. ඔයා නාන්න පැයකට විතර කලින් ඔයාගේ ඔළුවට ගැලපෙන හොඳ hair oil එකක් use කරන්න. ඔයාගේ හිස් කබලට වැදෙන විදියට හොඳට තෙල් ගාලා පනාවක් අරන් ඔයාගේ කොණ්ඩේ ඉස්සරහට දාලා හොඳට පීරන්න. ඊට පස්සේ පැයක් විතර ඉඳලා ඔයාට පුළුවන් තෙල් ටික යනකම් ඔයාගේ කොණ්ඩේ හොඳට හොදන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ හොඳ ෂැම්පූ එකක් use කරලා ඔයාගේ කොණ්ඩේ සෝදන එක. ෂැම්පූ ඇප්ලයි කරාට පස්සේ ඔයා විනාඩි 2-3ක් විතර ඔයාගේ ඔළුවේ ෂැම්පූ ටික තියලා තමයි ඔයා සෝදන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ඇඩිෂනලි කැමති නම් ඔයාට කන්ඩිෂන් එකක් use කරන්නත් පුළුවන්. කන්ඩිෂනර් use කරනකොට ඔයා දැනගන්න ඕනේ වැදගත් දෙයක් තමයි ඔයාගේ හිස් කබලට වැදෙන්නේ නැති විදියට ඔයාගේ කන්ඩිෂන් එක use කරන්න. ඉතින් ඔයා කන්ඩිෂනර් use කරනවා නම් විනාඩි 5ක් විතර ඔයාගේ ඔළුවේ තියලා කන්ඩිෂනර් ටික සෝදලා අරින්න. Step number 4. ඊළඟට ගොඩක් අය මූණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි කොණ්ඩේ යන එක. සාමාන්‍ය මිනිස්සෙක්ගේ දවසකට කොණ්ඩගස් 50-100ක් අතර ගැලවෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඔයාගේ කොණ්ඩේ ගැලවෙන ගානට ආය ඔයාගේ කොණ්ඩේ grow වෙන්නේ නැත්තම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපිට මේකට කරන්න පුළුවන් දේවල් මොනවද? ඉතින් ඔයා පුළුවන් හැම වෙලාවකම සීතල වතුරෙන් ඔයාගේ කොණ්ඩේ හොදන්න try කරන්න ඕනේ. ඒ වගේම තමයි නාලා ඉවර වෙලා ඔයාගේ ඔළුවට ලොකු පීඩනයක් දීලා ඔයාගේ කොණ්ඩේ පීදන්න යන්න එපා. මොකද එහෙම කරන එකෙන් ඔයාගේ ස්කැල්ප් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ කොණ්ඩේ වේලන්න කියලා ඔයා හීටින් ටූල්ස් හැම වෙලෙම පාවිච්චි කරනවා නම් ඒ වැඩේ දැම්ම නවත්තන්න. ඔයා හැම වෙලේම හීටින් ටූල්ස් යූස් කරන එකෙන් ඔයාගේ කොණ්ඩේ ඩ්‍රයි වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් හැම වෙලාවකම ඔයාගේ කොණ්ඩේ ඉරේලියෙන් වේලන්න try කරන්න. Step number 5. ඔයා ඔයාගේ කොණ්ඩේට හරි පෝෂණයක් ලබා දෙන්න දැනගන්න ඕනේ. කිසිම වෙලාවක ඔයාගේ කොණ්ඩේ ඩ්‍රයි වෙන්න දෙන්න එපා. ඔයාගේ කොණ්ඩේට ගැළපෙන ඔයිල් එකක් යූස් කරන්න. ඒ වගේම තමයි ඔයා ප්‍රෝටීන් බහුල කෑම කන්නත් අමතක කරන්න එපා. තව දෙයක් තමයි ඔයාගේ කොණ්ඩේට එක එක ජෙල් වර්ග, ඩයි වර්ග යූස් කරනවා නම් ඒවත් දැම්ම නවත්තන්න. ඒ වගේම තමයි ඔයාගේ කොණ්ඩේ ඉස්සරහින් නලල පෑදෙනවා නම් මේකට හේතුව ඔයා එදිනදා ජීවිතේ ඔයා කරන සුළු අත්තරදීම් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා දවස පුරාම කැප් සහ හෙල්මට් යූස් කරන කෙනෙක් නම් ඒක පොඩ්ඩක් අඩු කරන්න try කරන්න. ඒ වගේම තමයි ඔයා කොණ්ඩේ බඳිනකොට එහෙම නැත්නම් මෑන් බන් එකක් ගන්නකොට ඔයාගේ කොණ්ඩේ පිටිපස්සට තද කරලා බඳින එක නතර කරන්න. ඒ වගේම තමයි ඔයා කොණ්ඩේ පීරනකොට ඔයාගේ කොණ්ඩේ ඉස්සරහට දාලා පීරන්න. ඉතින් මං හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් හරියටම කොණ්ඩේ වවන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මම මේ ඔයත් එක්ක ෂෙයා කරගත්තේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. ඉතින් වීඩියෝ එක හොඳයි නම් මතකයි ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් good luck.